ඔබ හැම කෙනෙක්ටම ආශිර්වාදමත් දවසක්. අද 2025 මැයි මාස 6 වෙනි අඟහරුවාදා දෙවන් වහන්සේගේ මනුෂ්‍යයා පාස්ටර් ක්‍රිස් යථාර්ථයේ රිද්මය පණිවිඩය තුලින් අපට ගෙනෙන්නා වූ ඒ අනර්ග දේව වචනයේ පණිවිඩයට අපගේ අවධානය යොමු කරන්නට යනවා. ඉතින් ප්‍රථමයෙන්ම අද දවසේ තේමාවට හා තේමා බයිබල් පාඨයට අපගේ අවධානය යොමු කරමු. ආත්මවල ලේඛනයක් තබා ගන්න. නුඹලා අතරෙහි සිටින දෙවියන් වහන්සේගේ රැළ බලා ගනිමින් බලහත්කාරය නිසා නොව දේව කැමැත්ත ලෙස සතුටු සිතින්ද නින්දිත ලාභය නිසා නොව මනාප සිතකින්ද පළමුවැනි පේත්‍රස් 5 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදය ලෙසයි කියන්නේ. පෙර අධ්‍යයනයේ අප සම්පූර්ණ සුභාරංචිකරණය ගැන සොයා බැලුවෙමු. ඔබට ලේඛනයක් තබාගත හැක්කේ මෙම සම්පූර්ණ සුභාරංචිකාරණයේදී පමණය. ඔබ යමෙකුව ක්‍රිස්තුස් වහන්සේ වෙතට පැමිණෙව් කල ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔවුන්ගේ ගමනේ සටහනක් ඔබ තබාගත යුතුය. උදාහරණයක් ලෙස වසර 5කට පසුව ඔබට ඔවුන්ව මතක තිබිය යුතු අතර ඔබ ඔවුන් ගැන දිගටම යාඥා කළ යුතුය. ඔබ ක්‍රිස්තුස් වහන්සේ වෙතට යොමු කළ මනුෂ්‍යයන් ගැන සටහනක් තබා ගැනීම ගැන සිතන්න. කාලයේ ඇවෑමෙන් එම ලයිස්තුව කොපමණ දිගු වන්නේද යන්න ගැන ඔබම මවිත වනු ඇත. ඔබ මනුෂ්‍යයන් ක්‍රිස්තුස් වහන්සේ වෙතට යොමු කරන කල ඔවුන්ටද එලෙසම කිරීමට උනන්දු කරන්න. ඔබ යමෙකුව ක්‍රිස්තුස් වහන්සේ වෙතට පැමිණෙව් කල මාහට දැනුම් දෙන්න. ඔවුන්ගේ නම් හා ලිපිනයන් මා වෙත එවන්න. මම ඔවුන්ට යාක්ෂා කරන්නෙමි යනුවෙන් පවසන්න. ඔබගේ ලයිස්තුව වර්ධනය වන කල ඔබගේ ධන පියාණන් වහන්සේ ඉදිරියේ නමා ඔබගේ ලයිස්තුවේ සිටින සියලු දෙනා ගැන යාඥා කරන්න. පාවුල්තුමා තුළින් ශුද්ධාත්මයණන් වහන්සේ ගලාති 4 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදයෙහි පැවසුවේ මාගේ දරුවෙනි ක්‍රිස්තුස් වහන්සේ නුඹලා තුල සෑදෙන තුරු නුඹලා නිසා නැවත ප්‍රසව වේදනා විඳීමි. ඔබගේ ලයිස්තුවේ නම් තිබෙන අය වෙනුවෙන් මැදිහත් කාර්යයේදී මේ අයුරින් උපායශීලී වන්න. ඔවුන් ඇදහිල්ලෙන් ස්ථාපිත වී පියාණන්ගේ කැමැත්ත කරමින් නිතරම සේවයේ ක්‍රියාශීලීව දෙවියන් වහන්සේට මහිමය ගෙනෙන පිණිස යාඥා කරන්න. එසේම දෙවියන් වහන්සේගේ සභාවට අලුතින් එකතු වන අනෙකුත් නව ඇදහිලිවතුන්ටද යාඥා කරන්න. ඔවුන් දේව වචනයේ මුල් ඇද ඇදහිල්ලේ පදනම් වී ඔවුන්ගේ ජීවිතවල දෙවියන් වහන්සේගේ මහිමය වර්ධනය වන පිණිස දෙවියන් වහන්සේගේ වැඩය සම්පූර්ණ කරන ලෙස යාඥා කරන්න. අවසාන කාලයේ අස්වැන්න උදෙසා වෙහෙස වී ආශාවෙන් කැපවීමෙන් හා නිර්භීතකමින් වඩා ක්‍රියා කරන පිණිසද ඔවුන් තුළින් තව බොහෝ අය සුභාරංචිය සතුටින් පිළිගෙන රාජ්‍යයට පරිවර්තනය වන පිණිසද යාඥා කරන්න. ශුදු යොහන් 17 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයෙහි යේසුස් වහන්සේ පැවසුවේ මම ඔවුන් සමග සිටියේදී ඔබ මට දුන් ඔබගේ නාමයෙන් ඔවුන් ආරක්ෂා කළෙමි. මම ඔවුන් ප්‍රවේශම් කළෙමි. ලියවිල්ල සම්පූර්ණ වන පිණිස විනාශය පුත්‍රයා නැහැර. ඔවුන්ගෙන් කිසිවෙක් විනාශ නොවුනේය. ඔබ ක්‍රිස්තුස් වහන්සේ වෙතට යොමු කළ අය හෝ ඔබගේ සුභාරංචිකරණය නිසා ප්‍රාදේශීය සභාවට එකතු කරන ලද අය ගැන හෝ ඔබගේ සාක්ෂිය මෙය විය යුතුය. සුභාරංචිකරණය සංවේදී උත්සාහයකි. එය අවංක හා පුද්ගලික සේවයක් විය යුතුය. එය එක්වරක් පමණක් සිදු කරන දෙයක් නොවේ. නොකඩවා උපරිම උත්සාහයෙන් අන්‍යන්ව දෙවන් වහන්සේගේ රාජ්‍යයට ගෙනයීමේ හා ඔවුන්ව ඇදහිල්ලේ ස්ථීර වී පෝෂණය වනතුරු පසු විපරම් කළ යුතු දෙයකි. හලලුයා. ඉතින් අද දවසේ වැඩිදුර අධ්‍යයනයෙහි තිබෙන්නා වූ එම බයිබල් පද වෙතට අපගේ අවධානය යොමු කරන්නට යනවා. ප්‍රථමයෙන්ම එපිස පළමුවෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ සිට 20 වෙනි පදය දක්වා.
මේ නිසා මමත් ස්වාමි වූ යේසුස් වහන්සේ තුළ නුඹලා අතරේ ඇත්තා වූ නුඹලා සියලු ශුද්ධවන්තයන්ට දක්වන්නා වූ ඇදහිල්ල ගැන අසා නුඹලා මාගේ යාක්ෂාවලදී සඳහන් කරමින් නුඹලා ගැන නොකඩවාම ස්තුති කරමි. එසේ කරන්නේ මහිමේ පියාණන් වන අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවියන් වහන්සේ උන්වහන්සේ ගැන දැන ගැනීමට ප්‍රක්ෂාවේද එළදරව් කිරීමේද ආත්මයක් නුඹලාට දෙන ලෙසත් උන්වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව කිමෙක්ද කියාත් ශුද්ධවන්තයන් තුළ වූ උන්වහන්සේගේ උරුමේ මහිමේ සම්පත කිමෙක්ද කියාත් අදහන්නා වූ අප කෙරෙහි උන්වහන්සේගේ බලයේ මහත්කම කිමෙක්ද කියාත් නුඹලා දැනගන්න පිණිස නුඹලාගේ සිත් නැමැති ඇස් පහදන ලෙසත්ය. උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුළ ඉෂ්ට කළා වූ ස්වකීය පරාක්‍රමේ ශක්තිමත්කමේ ඒ ක්‍රියා කිරීමේ ප්‍රකාරයට ක්‍රිස්තුස් වහන්සේව මළවුන්ගෙන් නැගිටවා. හලෙලූයා. ඒ වගේම අපි බලන්නට යනවා ගලාති 4 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදය. මාගේ දරුවෙනි, ක්‍රිස්තුස් වහන්සේ නුඹලා තුළ සෑදෙනතුරු නුඹලා නිසා නැවත ප්‍රසව වේදනාව විඳීමි. ඒ වගේම කොලොස්සී 1 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ සිට 6 වෙනි පදය දක්වා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ කෙරෙහි නුඹලාගේ ඇදහීමත් සියලු ශුද්ධවන්තයන් කෙරෙහි පවත්නා නුඹලාගේ ප්‍රේමයත් ගැන අප ඇසූ බැවින් ස්වර්ගයෙහි නුඹලාටත් තබා තිබෙන්නා වූ බලාපොරොත්තුව නිසා අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිය වූ දෙවියන් වහන්සේට අපි ස්තුති කර නිතරම නුඹලා ගැන යාක්ෂා කරමුව. ඒ බලාපොරොත්තුව ගැන සුභාරංචියේ සැබෑවේ වචනයෙන් නුඹලා පළමුව ඇසුවහුය. ඒ සුභාරංචිය මුළු ලෝකයට මෙන් නුඹලා වෙතටත් පැමිණි තිබේ. නුඹලා අසා දෙවියන් වහන්සේගේ කරුණාව සැබෑවෙන් දැනගත්දා පටන් ඒ නුඹලා අතරේ මෙන් මුළු ලෝකයෙහිත් පළ දරමින් වර්ධනය වන්නේය. හලෙලූයා. ඉතින් අද දවසේ යාක්ෂාව මාත් සමග ප්‍රකාශ කරන්න. ආදර පියාණනි, සමගි කිරීමේ සේවය තුළ ඔබ වහන්සේ සමග හවුල්කාරීත්වයට පැමිණීමට ලැබීම නිසා ස්තුති කරමි. මම ක්‍රිස්තුස් වහන්සේ වෙතට ගෙන එන අය ගැන පුද්ගලිකව වගකීම ගනිමි. ඔවුන්ගේ වර්ධනය හා ආත්මික කාරණා වෙනුවෙන් කැපවෙමින් උනන්දුවෙන් යාඥා කරමි. ඔබ වහන්සේගේ මහිමය උදෙසා ජීවිත පරිවර්තනය දැකීමෙන් ලැබෙන ප්‍රීතිය හා ආත්ම තෘප්තිය නිසා ඔබට ස්තුති කරමි. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්.